සුබ දවසක් හැමෝටම. අද 2026 පෙබරවාරි මාසේ 28 වෙනි සෙනසුරාදා. අද මේ 2026 පෙබරවාරි මාසේ අන්තිම සෙනසුරාදා. ඒ කියන්නේ මේ මාසේ අන්තිම සෙනසුරාදා තමයි අද. මේ මාසේ දින 28කින් යුත් මාසයක්. ඉතින් අද දවසේදී මම ඔයගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මගේ පෙබරවාරි මාසේ monthly income එක. ඒකම Bitcoin price range එක කියනවා නම් මේ week එකේ අද මේ වෙන විට තියෙන price range එක වෙන්නේ 63750 වෙනි පොසිෂන් එකේ තමයි Bitcoin සිටින්නේ. එකම Ethereum තියෙන්නේ 1856යි 857 වෙනි පොසිෂන් එකේ. වීඩියෝ එකට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මගේ channel එක ගැන. සමාවෙන්න මේ කවුරු හරි අද දිනදී මගේ මීට කලින් වීඩියෝස් බලලා මාත් එක්ක ඉන්න කෙනෙක් ඉන්නනම් පොඩ්ඩක් වීඩියෝ එක skip කරලා බලන්න. අද දවසේදී මම ඔයගලන්ට monthly income එක සහ ඒක මගේ ට්‍රේඩ් 14ක් රන් වෙන්න තිබුණේ. අද දවසේ ඩොජි කොයින් එකත් මේ මම හිතන්නේ මීට සුළු මොහොතකට පෙර අද දවසේ තමයි ඒකෙත් එන්ට්‍රි එකක් මගේ හිට් වෙලා තියෙනවා. ඒකේ පොඩි සුළු ප්‍රොෆිට් ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැනත් මම ඉදිරියේදී කොහොමද හැන්ඩල් වෙන්නේ කියලා මම ඉස්සරහදී කියන්නම්. කවුරු හරි අර මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම ගැන කරන නිසා ඒක ස්කිප් කරලා බලන්න. කවුරු හරි මම කියන්නේ මගේ කලින් වීඩියෝස් බලලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් මුලින්ම මම ගැන කියන්නම්. මම ස්විං ට්‍රේඩර් කෙනෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ස්විං ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ මම සාමාන්‍යයෙන් එන්ට්‍රි එකක් ගත්තම සාමාන්‍යයෙන් සති ගණන් මාස ගණන් ඒ පොසිෂන් එකත් එක්ක ඉන්නවා මට සැලකිය යුතු හොඳ ප්‍රොෆිට් මාජින් එකක් එනකම්. ඒකම මම හැම වෙලේම කියන දෙයක් තමයි මගේ පළවෙනි වීඩියෝ එක බලන්න කියලා. මං ලොකු ලොස්ට් එකක ඉඳලා ඒක රිකවර් කරන ජර්නි එක තමයි යන්නේ. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක බලනවත් එකම පුළුවන් නම් අනිත් වීඩියෝස් උත් බලන්න. මොකද මං coin to coin margin add කරන විදිය ඒ වගේ මම ගොඩක් details මම share කරනවා. ඒ වගේ මම හැම මාසෙම month එක ඉවරුනාම මම monthly income එක වෙනම මගේ trading Binance account එකෙන් ඔයගලන්ට පෙන්නනවා. ඒකම මම හැම සෙනසුරාදාම වීඩියෝ එකක් මගේ trading update එක මගේ Binance account එක සහ අනිකුත් මං ඒ සතිය තුලදී ගනු ක්‍රියාමාර්ග, ඒ කියන්නේ ඉදිරි සතිය කොහොමද plan කරන්නේ අන්න ඒ වගේ මම මේ account එක මගේ share කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මම කිසිම financial advisor කෙනෙක් නෙමෙයි. මම මගේ job එක මගේ තව income sources තියෙනවා. ඒවත් ඔක්කොම පරිබාහිරව තවත් මගේ එක ආදායම් මාර්ගයක් ලෙස මේ Binance එකේ cryptocurrency trade කරන්න තමයි කරන එක ගැන තමයි මම මේ වීඩියෝ සීරීස් එකක් මගින් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඒ හැර මං කිසිම කෝස් එකක් හෝ මේ accounts හදලා මේ කියන්නේ signal group හෝ එහෙම කිසිම දෙයක් පටන් ගන්න චේතනාවක් නැහැ. මගේ කියන්නේ YouTube කියන්නේ තවත් income source එකක්. අන්න ඒක ගැන ටාගට් කරගෙන මම ට්‍රේඩ් කරන එකේ ඔයගොල්ලන්ටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ පරමාර්ථයෙන් තමයි මම මේ වීඩියෝස් ඔයගොල්ලන්ට බෙදා හදා ගන්නෙ. ඒකෙදිත් මං වැඩි වශයෙන් රෙකමන්ඩ් කරනවා අවුරුදු 2-3ක් ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් මම මේ ෆලෝ කරන ස්ටෙප්ස් ටිකත් පොඩ ඔයගොල්ලන්ගේ ලයිෆ් එකට අරගෙන ඔයගොල්ලන්ගේම ට්‍රේඩින් ජර්නි එක ස්ටාර්ට් කරගන්න බලන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. අපි දැන් වීඩියෝ එකට යමු. Bitcoin range එක ගම මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා මම 54687 වෙනි පොසිෂන් එක වෙනකන් ඉන්නවා කියලා. ඊළඟ මගේ Bitcoin එක මම බලාපොරොත්තු වෙන මාජින් එකට විතර ආවොත් ඊට වඩා යටට ගියත් හොඳයි. එතකොට සාමාන්‍ය සැලකුවොත් හොඳ ඩොලර් කොස්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් එතනට ඇවිල්ලා නැහැ තාම. මේ ඉතින් මම මේක monthly ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක හොඳ support zone එකක් විදිහට තියෙනවා 54000 range එකේ. මීට පෙර 2024 ජූලි ඉඳන් සෙප්තැම්බර් දක්වා මේ zone එකේ ඉඳලා තියෙන හොඳ support zone එකක්. ඉතින් 54687 වෙනි range එක මම බලාපොරොත්තු වෙනවා මම ප්‍රෙඩික්ට් කරනවා එතනට Bitcoin එක එයි කියලා. නමුත් ඊට වඩා යටට ගියත් ගැටලුවක් නැහැ. මට තියෙන කැපිටල් එකත් එක්ක මම ඩොලර් කොස්ට් කරලා හොඳ පොසිෂන් එකක් අඩු ලෙවරේජ් එකකින් බිල්ඩ් අප් කරගන්න බලාපොරොත්තු වෙනවා. Ethereum ගත්තම Ethereum මම පොසිෂන් එක වෙන්නේ 1600. මේකත් මීට පෙර අප්‍රේල් 2025 අප්‍රේල් මාසේ ආපු රේන්ජ් එක. ඒ ස්ථානයට ආවොත් මගේ මං ඕපන් නෝඩ් එකක් දීලා තියෙනවා. එතනින් ඒක හිට් වුණාන් පස්සේ මං බලාපොරොත්තු වෙනවා. ඒකම මගේ අනිත් coins ටික මං කියන්නේ දැනට මගේ අරගෙන තියෙන live trades වල මේ තියෙන comp එක ඒකත් already down. AV එක මං ඩොලර් කොස්ට් කරලා තියෙන ඒක මේ red line එක ගාවට ඇවිල්ලා තිනවා. පෙර වීඩියෝ වලදී මං ඒක
ඔයගලන්ට පැහැදිලි කරා. ඇඩා එකත් මම ඩොලර් කොස් කරා. ඒකත් මම ඔයගලන්ට පෙර වීඩියෝස් වලදී මගේ ඔයගලන්ට මම පැහැදිලි කිරීමක් කරා. ඩොට් කියන කොයින් එක මේ තියෙන්නේ. ඒකත් මම ඩොලර් කොස් කරන්න බලාපොරොත්තු වෙන මේ බ්ලූ ලයින් එකෙන්. ඒකට මම ඕපන් නෝඩ් එකක් දාලා තියෙන්නේ. CRV මම දැනට ඩොලර් කොස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ටොන් එක නැහැ. මම ටොන් එක ගැන විශේෂයෙන් ගිය සතියේත් ඔයගලන්ට කිව්වා. ඉතින් නැවතත් කියන්න යන්නේ නැහැ වීඩියෝ එකේ මම පැහැදිලි කිරීමක් කලින් කරලා තියෙන නිසා. ඉතින් කාණික වශයෙන් බලන්න මේක මම මන්ත්ලි chart එක තමයි අද දවසේ මේ පෙන්වන්නේ. වෙනදට මම වීක්ලි නේ පෙන්වන්නේ. සොලාන මම ඩොලර් කොස් කරන්න දැනට බලාපොරොත්තු වෙන්නේ නැහැ. XRPත් නැහැ. නිය කියන කොයින් එකත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. යුනි ලින්ක් LTC ICP ඩොජි කියන කොයින් එකේ මෙහෙමයි මම ඩොලර් 15ක ලෙවරේජ් එක 5 එන්ට්‍රි එකක් දාලා තිබුණා. ඒක අද දවසේ හිට වෙලා තිබ්බා. ඒක 4 hour chart එකෙන් බැලුවොත් දිනම් ඔයගලන්ට පොඩ්ඩක් පේන්නේ. මෙන්න මෙතන දැන් ආයි එක ලොස් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මෙතනින් එන්ට්‍රි වෙලා තියෙන්නේ. දැන් කලින් බලලා දිනම් සුළු ප්‍රොෆිට් එකක් තිබ්බා. නමුත් මේක වීක්ලි මේ විදිහට තියෙනවා. මොකද මේක මම අර තර්ඩ් සෝන් එකක් විදිහට තමයි මං බලාපොරොත්තු වෙන්නේ එන්ටර් වෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන් මාත් එක්ක මුලින්ම හිටියනම් ඔයගලන්ට මම අද දවසේ තව විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මේවා එක බයිනන්ස් එකට ගියන් පස්සේ ඒක කියන්න. ඒ කියන්නේ දැන් මම මුලින්ම මගේ තිබුණා ට්‍රේඩ් 7ක්. ඒ ට්‍රේඩ් 7 යන්න කලින් කොහොමත් ඉතේරියම් ෂෝට් කරපයක් තිබුණා. ඒකෙන් මං අයින් වුණා. ඒක මේ වෙන විට තිබ්බනම් සැලකිය යුතු හොඳ ලොකු ප්‍රොෆිට් එකකට මට යන්න තිබ්බා. ඒ 7ට පස්සේ මම නැවතත් 7ක් එන්න වුණා. ඒක 14යි. මේක ඕගොල්ලන් කරන්න යන්න එපා. මම කියලා තියෙන හැම වෙලෙම මම මගේ තියෙන කැපිටල් එකත් එක්ක මම වෙබ් ටෙස්ට් කිරීමක්, ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් අරගෙන මේකේ මේ ලූප් හෝල් එකක් කියලා කියනනේ අපිටත් මේකේ දෙයක් කරගන්න පුළුවන්. බැරුව නෙමෙයි අර ඉවසීම, සෙල්ෆ් ඩිසිප්ලින් කියන දේ ඉතාමත් අවශ්‍යයි. ඒක මේ වෙකේෂන් කියන්නේ මේ කාලේ සර්වයිව් වීම කියන දේ ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අපි සිටුේෂන් එකත් එක තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් මං සතියක් විතර ඉන්නවා මුකුත් නොකර. දැන් මේ සතියේ නිකන් chart බලාගෙන හිටියේ. දැන් මම දන්නේ නැහැ ඩොජි එක හිට වෙලා කියලා. මේ ඔයගලන්ට වීඩියෝ එක කරන්න යද්දි පොඩ්ඩක් ෆෝන් එකකින් setup ටික කරද්දි Binance account එක trading view එක. එතකොට තමයි මම දන්නේ ඩොජි එක මේ trade එක හිට වෙලා කියලා. මම ඒකත් පෙන්නන්න. ඒ නිසා මේ සතියක් මුකුත් කරේ නැහැ. අන්න ඒ වගේ මේ සර්වයිව් වීම කියන මං ගිය සතියේ වීඩියෝ එකන තෝගලන්ට ඒකව සර්වයිව් වීම මේ කොහොමරි ඉන්න එක ගැන තමයි මම මේ දවස්වල වැඩියෙන් කන්සිඩරේට් කරන්නේ. ඒකම අර මං එක සෙට් එකක් ට්‍රේඩ් 7ක් ගත්තා. ඊට පස්සේ දෙවෙනි ට්‍රේඩ් එකත් ඉතින් 7ක්ම නෙමෙයි. ඉතින් මේක මං තර්ඩ් වේව් එකක් ඇටියට තමයි ගන්නේ. ඊළඟට මම මාජින්ස් වලින් ඇඩ් වෙන පොසිෂන්ස් ටික. ඉතින් ඩොජි එක මම පොඩ්ඩක් රිස්කි එකක් ගත්තා. පොඩ්ඩක් හෝල් කරගෙන ඉන්න. මේ හැමදේම ගන්නේ මේ ට්‍රේඩ්ස් ටික ගන්නේ සෑහෙන කල් මං හෝල් කරන් ඉන්නවා කියන මේ දේ හිතේ තියාගෙන. එනේ එතකොට මට සැලකිය යුතු හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නිසා. ඒක එකම යන් අපි අද ට්‍රේඩින් Binance account එකේ මම පොඩි දෙයක් කරා. මේ මං වීඩියෝස් මං බලදි මං මුල් වීඩියෝස් වලදී හැම වෙලෙම කියලා තියෙනවා මං යූස් කරන්නේ සුදු පාට ඉන්ටර්ෆේස් එක කියලා මේ ට්‍රේඩින් view එක සහ Binance account එක. නමුත් මං හිතනවා අර සමහර කලට මිනිසුන්ට වීඩියෝ එකක් බලද්දි ඇහැට කැචි වෙනවා ඇති බ්ලැක් එකෙන් බලද්දි. ඉතින් ඒ නිසා මම පොඩි සුළු වෙනසක් විදිහට හිතලා Binance account එකේ මේ වීඩියෝ එකට පමණක්. නමුත් මේ මම ඔයගලන්ට කියලා තියෙනවා මම සාමාන්‍ය දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ මම ආයෙ එක චේන්ජ් කරනවා. මේ මට ඒක අර සෙට් වෙන්නේ නැහැ. නමුත් මං ගොඩක් වෙලාවට දකිනවා මේ ගොඩක් අය කට්ටිය කරන වීඩියෝස් වල එහෙම මේ අනිත් අයගේ අනිත් මේ කට්ටිය TikTok, YouTube, FB ඒවා එහෙම දානවා. බ්ලැක් ස්ක්‍රීන් එක තමයි ගොඩක් යූස් කරන්නේ. ඒ නිසා සමහරවිට ඒක බලන් ඉන්න මිනිස්සුන්ට දැන් මොනවා වුණත් මං කියන දේ අහන් ඉන්නත් කනට ප්‍රිය වෙන්න ඕනේ, දකින දේ ඇහැට ප්‍රිය වෙන්න ඕනේ. ඉතින් මං වෙනසක් කරන්න හිතලා ඒක බ්ලැක් ස්ක්‍රීන් එකට චේන්ජ් කරා. මම ඒකත් පෙන්නන්න ඕගොල්ලන්ට අද. ඔව් මේ තියෙන්නේ මේ මගේ Binance account එක. ඔව් දැන් දැක්කනේ 753ක් තිබ්බ එක 6 වුණා. දැන් ඒකත් liquidity 0 තමයි මම මෙතන තියලා තියෙන්නේ. open orders 4ක් තියෙනවා. මම ඒකෙත් කලින් සඳහන් කරා CRV එක තියෙනවා, BTC එක තියෙනවා, Ethereum එක තියෙනවා. ඒක මේ විශේෂ දෙයක් කියන්න ඕනේ මේක හොඳට අහගන්න. ඒ කියන්නේ මේක හොඳට ඔලුවට දාගන්න. මේ මං කරන වැරද්දක් දැන් හදාගන්න එක ගැන තමයි මම මේ කියන්නේ. හරි. ඔයාලා මගේ මුල් වීඩියෝස් ටික බැලුවා නම් බලන්න පළවෙනි දෙවෙනි වීඩියෝ එක බැලුවත් ඇති මගේ Ethereum මං ෂෝට් එකක් කරන් හිටියා.
ඒකේ මං ඉතේරියම් කොතනින්ද එන්න උනේ මම හිතන්නේ ඩොලර් 900 700 ලොස් ගියා ඒකේ. ඔයගලන්ට පෙන්නද්දිත් වීඩියෝස් වල මම හිතන්නේ 600 700 500 රේන්ජ් වල ඒකේ හිටියයි ලයිව් වීඩියෝ එකෙත් ඒ දවස්වල. හැබැයි මං ඒක කොහොම හරි මං කරපු එකම දේ තමයි ඒක ඉක්මනට සුළු ප්‍රොෆිට් එකක් එද්දිම අරගෙන අයින් වුණා. ඒ කියන්නේ එකෙන් half profit ඊට පස්සේ කීප වතාවකින් ප්‍රොෆිට් අරගෙන අයින් වුණේ නැහැ. මොකද මම මේ ගත්ත ට්‍රේඩ් එකට බයේ හිටියම. ඒ ට්‍රේඩ් එක කෙලවෙන්න පුළුවන් කියන සිටුේෂන් එකේ හිටියේ. මොකද ගොඩක් උඩට ගිහලා මං හිතුවේ ඉතේරියම් ගොඩාක් 4000-5000ට ගිහලා මාව ලික්විඩේට් වෙයි කියලා. ඒ නිසා මම ඉක්මනින් අයින් වුණා. නමුත් මං එතනදී කරපු ලොකු වැරද්දක් තමයි මේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන ඉන්නවා සෑහෙන කල්. මං හිතන්නේ මේක අනිත් අයත් එක්ස්පීරියන්ස් කරනවා ඇති. අපි ඒ කියන්නේ මේක ස්වින් ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ ක්‍රොස් මූඩ් දාලා සෑහෙන කල් අල්ලන් ඉන්න අයට මේක පොඩ්ඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. මං එක මේ මගේ මේවා ටිකත් ඔයගොල්ලන්ට පෙන්නන ගමන් කියන්න. ඒ කියන්නේ මේ අපි මේ ට්‍රේඩ් එකක් ගන්නවා. ඊට පස්සේ දැන් මම උනත් ට්‍රේඩ් එක ප්‍රොෆිට් උනොත් අරගෙන අයින් වෙන එක වෙනම කතාවක්. ට්‍රේඩ් එක ගත්තට පස්සේ අපි කොහොම හරි ට්‍රේඩ් එක මැනේජ් කරනවා කියමුකෝ ඩොලර් කොස් කරලා. ඊට පස්සේ කරන්නේ චූටි සුළු ප්‍රොෆිට් එකකින් ඉක්මනට මේ ඒකෙන් අයින් වෙනවා. කියන්නේ half අර ඒක දැන් විදි දෙකකට කරන්න පුළුවන්. එක්කෝ තව කාලයක් අල්ලගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මාකට් එක බිලීව් කරලා මේක මෙතනට එයි මම මෙතනට ආවොත් මෙන්න මේ ප්‍රොෆිට් එකකින්ම තමයි මම අයින් වෙන්නේ කියලා. ඉතින් එහෙම ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒකෙන් half අරගෙන රිස්ක් එකත් අඩු කරලා ඒ ප්‍රොෆිට් එක يعني තව ඩොලර් කොස් කරන්න බලාගෙන يعني ලැඩ කරන්න බලාගෙන ඒ පොසිෂන් එක තියන්න පුළුවන් නම් හොඳයි. දැන් මං කරපු වැරද්දක් තමයි ප්‍රීවියස්ලි පහුගිය කාලවලදී මේ කොහොමද ට්‍රේඩ් එක අරගෙන ලස්සනට මැනේජ් කරගන්නවා. ඊට සුළු ප්‍රොෆිට් එකක් ආපු ගමන් මං අරගෙන අයින් වෙනවා. මේක තමයි මට ඉතේරියම් එකට උනේ. ඉතින් මං මේ පාරේ ඒ වැරද්ද කරන්නේ නැහැ කියලා හොඳට හිතාගෙන ඉන්නවා. ඒක තමයි මම මේ ටික ඔක්කොම අල්ලගෙන ඉන්න බලන්නේ. මේ මම ඔයගලන්ට කිව්වනේ කියන්නේ මාකට් එක ඇත්තටම අප් වෙනවා. ඒ කියන්නේ දැන් මේකේ තව කාරණාවක් කියනවා මම හිතන්නේ මම ළඟදී නම් චෙක් කරේ නෑ. ඔයගොල්ලන් පොඩ්ඩක් chat GPT එකෙන් අහලා බලන්න. ඒක දැන් මං දැන් අවුරුදු 6ක් විතරනේ ට්‍රේඩ් කරන්න නම් මං අවුරුදු 2-3කට කලින් බලද්දි ලෝක ජනගහනෙම 5%-6ක් තමයි මේ ට්‍රේඩින් ක්‍රිප්ටෝ කරන්සි ගැන එහෙම දන්නේ. ඒ කියන්නේ මේක බහුතරයක් මිනිස්සු තාම දන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ හරියටම ජනගහනය මේකට එන්න ගත්තොත් මේ වොලටිලි ගති එහෙම පට්ට විදියට වැඩි වෙනවා. ඒ කියන්නේ ඕන විදියට සමහරක් වෙලාවට චේන්ජස් කරන්න බැරි වෙනවා. ඔය පොඩි ඉන්ස්ටිටියුට්ස්ලා එහෙම සල්ලි දාලා පොඩි කොයින්ස් වල එහෙම ලොකු ප්‍රොෆිට් අරන් ඔයගේ සිද්ධි වෙනවනේ. ඒකයි මම හැම වෙලෙම කියන්නේ මේ මගේ channel එක වටින්නේ ටිකක් අවුරුදු ගාණක් ට්‍රේඩින් කරලා යම් කිසි දැනුමක් තියෙන කෙනෙක්ට. ඉතින් මම ඒකයි ඒ විදියට මගේ අත්දැකීම් ෂෙයා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඉච්චර ජනගහනේ පොඩි ප්‍රමාණයක් ඉන්න එකේ මේක හරියටම එක්ස්පෑන්ඩ් වෙලා එද්දි කියන්නේ ලොකු පිරිසක් එන්නේ ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මාකට් එකට පිරිසක් එනවා කියලා කියන්නේ මාකට් එක මේ මුළු මාකට් එකටම ක්‍රිප්ටෝ මාකට් එකටම සල්ලි තමයි එන්නේ. ඩොලර්ස් එන්නේ. ඉතින් මේ එන ඩොලර්ස් ඔක්කොම මේක ඇතුළට එද්දි අනිවාර්යයෙන්ම මේ මාකට් එක අප් වීමක් වෙන්නම ඕනේ. ඒකෙදි අර අපි කල්පනාකාරී වෙන්න ඕනේ. අපි තෝරගන්න කොයින්ස් කොහොමද අපි මොනවාද තෝරගන්න ඕනේ කියලා. ඒ නිසා අර මම ළඟදී නිකුත් වෙච්ච එහෙම කොයින්ස් එහෙම මම අත තියන්නේ නැහැ. මේ දැනට මගේ කොයින් ලිස්ට් එකේ මේ තියෙන 15ක් 16ක් තියෙනවා. මේ ටික මට හොඳටම ඇති. මම ටොන් එකත් බලලා හිමීට මැනේජ් වෙලා මේ හිතුනොත් චූටි සුළු ප්‍රොෆිට් එකකින් ඩොලර් එකක ප්‍රොෆිට් එකකින් හරි මම අයින් වෙනවා. මොකද මට ඒ කොයින් එක ෂුවර් නෑ. මම ඒක හැම වෙලේම මගේ වීඩියෝස් උත් බලන්න කියන මම මේ කොයින් එක ඕගොල්ලන් අර තව ඇනලයිස් කරලා ඒ කොයින් එක ගන්න එපා කියලාත් කිව්වේ මම. ඒකයි මේ ඒක මම ගත්ත රිස්ක් ට්‍රේඩ් එකක් හැටියට තමයි මම දැන්ට දකින්නේ. ඉතින් ඒකත් මට එක එක්ස්පීරියන්ස් එකක්. අන්න ඒ නිසා මේ අර නැවතත් කාරණාව කියනවා මම මේ දැන් බලන්නේ මේ ට්‍රේඩ් ටික සැලකිය යුතු ප්‍රොෆිට් එකකට එනකන් හෝල්ඩ් කරන් ඉන්න. දැන් උදාහරණයකට ඔයගොල්ලන්ට කියනවා නම් එතන අපි ගමු ඒ ඇවා කොයින් එක. AVA කියන කොයින් එක දැන් ඩොලර් 213ක ලොස්ට් එකක් නේ මෙතන තියෙන්නේ. මේති දැන් මේකේ මං බොහෝ වෙලාවට දැන් මං ඕක තමයි ඉතේරියම් එකෙත් කරේ. උතන ලොකු ලොස්ට් එකක් තියෙනවා. ඕක ඩොලර් 4-5ක් 8ක් ආපු ගමන් අරන් අයින් වෙනවා. ඊට පස්සේ ආයි යටින් ගන්න බලන් ඊට පස්සේ මාකට් එක හොඳටම ඩවුන් වුණා. ප්‍රොෆිට් නැහැ. ඉතින් ඒ නිසා මේකේ දැන් ඩොලර් 48ක මාජින් නේ තියෙන්නේ. ඒ කියන්නේ 24 දෙකක්. එක්කෝ සැලකිය යුතු ප්‍රොෆිට් එකකින් ඩොලර් 24කින් හරි අයින් වෙන්න බලන්න ඕනේ. ආයි යටින් ඩොලර් කොස් කරන්න බලාගෙන. ඒ නිසා මම පුළුවන් තරම් හොඳ පොසිෂන් ටිකක් බිල්ඩ් අප් කරගන්න තමයි මේ පාර බලන්නේ. මොකද මේ මම ඒක කොහොමත්
ෂෝට් කරද්දි කන්සිඩරේට් කරන්නේ නැහැ. මං කිව්වා මං ෂෝට් කරනවා මොන වගේ ප්ලෑන් එකකටද යන්නේ කියලා. ඒකත් මගේ කලින් වීඩියෝස් වල සඳහන් කරලා තියෙනවා. හැබැයි මම අද දවසෙත් මතක් කරනවා මම ෂෝට් කරන්නේ මින් ඉදිරියට බිට්කොයින් සහ ඉතේරියම් පමණයි. ඒකත් ලෙවරේජ් එකයි මාජින් එකයි මං කන්ඩිෂන්ස් ටිකක් තියෙන. ඒකයි අර මං කියන්නේ සෙල්ෆ් ඩිසිප්ලින් එකක්. ඒ කියන්නේ මේ ඉවසීමයි ඩිසිප්ලින් එකයි කියන දේ ඉතාමත් වැදගත් කියලා මගේ ඩිසිප්ලින් එකක් තියෙනවා, විනයක් තියෙනවා. මං එතනට ආවොත් පමණයි මං ඒ ෂෝට් එන්ට්‍රි එක ගැන කන්සිඩරේට් කරන්නේ. ඒක තමයි මං කිව්වේ දැන් අර බිට්කොයින් උනත් 54000 රේන්ජ් එකට සමහරට එන්නේ නැති වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි එතනට ආවොත් විතරයි මං ට්‍රේඩ් එකට යන්නේ. එතකොට තමයි මං ඉතින් ඒ වගේ විනයක් තමයි මම පවත්වාගෙන යන්නේ. මොකද ඒක එතනට ආවයන් පස්සේ ඊට වඩා යට යන්නත් පුළුවන්. සමහරට එතනට 54 මේ 55000ට ඇවිල්ලා යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. මගේ පොසිෂන් එකට આવොත් මම ඒක ගැන සලකා බලනවා. ඒ වගේ හැම වෙලෙම මේ අපේ මනසම මයින්ඩ්සෙට් එක හදාගන්න බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මගේ විදියට කියන්නේ මම මේ කරන ප්ලෑන් එක ක්‍රොස් මෝඩ් දාලා මුළු වොලට් එකම රිස්ක් කරගෙන ඕගොල්ලන් ඒ විදියට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන් මගෙන් එක ටිප් එකක් හරි අරගෙන ඕගොල්ලන් සමහරට ඩේ ට්‍රේඩර්ස්ලා වෙන්න පුළුවන්, ස්කැල්පින් කරන කෙනෙකුට. ඒ වගේ ඕගොල්ලන්මුත් ඕගොල්ලන්ගේ ස්ට්‍රැටජි එකේ එක ප්ලෑන් එකක් තියාගන්න බලන්න. මේක වෙනස් කරන්න එපා කිසිම දෙයකට. මගෙන් දෙයක් ගත්තත් වෙන කෙනෙක්ගේ එකක් ගත්තත් සමහරට වීඩියෝ එකක් දැකලා ඕව මොටිවේට් වෙලා එහෙම කරන්න යන්න එපා. ඔයාගේ ප්ලෑන් එකේම ඔයා ඉන්න බලන්න. ප්ලෑන් එකේ අවුලක් ගියොත් ඒක ආයෙ ඇඩ්ජස්ට් කරලා ඔයා ආයි ඔයාගේ ට්‍රැක් එකට එන්න බලන්න. ඒ වගේ මේ තත්ත්වයට මම පුළුවන් තරම් මාව ට්‍රේන් කරගන්න බලන්නේ දැන් මේ දවස්වල ට්‍රේඩ් කරද්දි. ඉතින් දැන් මේ ඩොජි කියන කොයින් එක දැන් ඔන්න ආයි $7.58ක් ඇවිල්ලා තියෙනවා. මේකත් හොඳ මාජින් එකකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒක ගැන වැඩි කන්සිඩරේට් කරන්න යන්නේ නැහැ. දැන් මේ වෙනකොට පොසිෂන් 14ක් තියෙනවා. සමහරවිට පොසිෂන් එක ගිය සතියේට කලින් සතියේ HB පොසිෂන් එක තිබ්බා. ඒක ගිය සතියේ රිමූව් කරා. දැන් මේකත් එක්ක තමයි 14 වෙලා තියෙන්නේ. ඉතින් අනිත් වැදගත්ම කාරණේ අද දවසේ මම ඔයගලන්ට තම්බ්නේල් එකක් දාලා තියෙන්නේ මන්ත්ලි ඉන්කම් එක කියනවා කියලා. මම ඒකත් පෙන්නන්න. හරි. මේ තියෙන්නේ දැන් ගිය සතියේ ඉඳන් මේ සතියේට $1.83ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකත් මම කිසිම ට්‍රේඩ් එකක් ක්ලෝස් කරලා නැහැ. ටෝටල් ලොස් එක දෙකක් තියෙන. එකත් මේ ෆන්ඩින් ෆී වලින් තමයි මේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ. අපි බලමු මේ ඒකම කියනවනේ ලයිෆ් ටයිම් එක $893කට ඇවිල්ලා තියෙනවා. කාට හරි මතක නම් මගේ වීඩියෝ එක බලුවනම් ගිය මාසේ ඇති ජනවාරි මාසේ අන්තිමට දාපු වීඩියෝ එක මම ජනවාරි මාසේ ඉන්කම් එක ගැන දාලා තියෙයි. ඒකේ මගේ කියන්නේ අයිඩියා එකක් තිබ්බේ $16ක් හෝ 13ක් හොයන්න. ඉතින් ඒ ගානම හොයලා තිනවා 793ක වෙනසක් තමයි තියෙන්නේ. කියලා මම කිව්වා මයින්ඩ්සෙට් එකකටත් හොඳයි $800කට වඩා අඩු වුණොත් කියලා. සමහරක් විට ඩොජි කියන සමහරක් විට ඩොජි කියන කොයින් එකෙන් මේක මට රිකවර් කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු දැන් කස්ටමයිස් ගිහිල්ලා මේ මාසේ ඉන්කම් එක කීයද කියලා. මෙතනට ගිහිල්ලා මෙතන 2222 තියෙන්නේ. මේක අපි දාමු පෙබරවාරි 1 වෙනිදාට. ඊට කන්ෆර්ම් කරන්න තියෙන්නේ. මේ මාසේ හොයලා තියෙනවා ටෝටල් ප්‍රොෆිට් එක 15.96ක් USDT. ටෝටල් ලොස් එක තියෙනවා $0.02. එතකොට net profit එකක් තියෙනවා 15.94ක. දැන් වෙලාව 1:07යි. ෆන්ඩින් ෆී එන්න තියෙනවා 1 මාර සහ රෑ 9 මාර. ඉතින් මේක 15.94 මම හිතන්නේ ලොකු මේ $93 කව වෙන්න තරම් ඒ කියලා සමහරට $7.12ක් වගේ එන්න පුළුවන්. එහෙම වුණොත් $16ක විතර ප්‍රොෆිට් එක තමයි මට පෙබරවාරි මාසේ තියෙන්නේ. $16ක් කියලා කියන්නේ ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් 300 දැන් 17න් වගේ යන්නේ. ඒක වැඩි කිරීම 16. ඉතින් ආසන වශයෙන් 4000කට 3000කට වගේ පොඩි ප්‍රමාණයක් තමයි මේ මාසේ මගේ ඉන්කම් එක තියෙන්නේ. ගිය මාසෙට වඩා පොඩි ඩොලර්ස් ගානකින් වැඩි. ගිය මාසේ 12ක් වගේනේ තිබ්බේ. ඉතින් $3ක් වගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. මම ඒක හැම වෙලේම කියන්නේ මට මේ $800 මාසෙන් රිකවර් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගන්න ට්‍රේඩ් එක මැනේජ් කරලා ඒකත් එක්ක ඉඳලා සර්වයිව් වෙලා ඉවසීමෙන් සෙල්ෆ් ඩිසිප්ලින් එකක් හදාගෙන මේ ජර්නි එක බිල්ඩ් අප් කරගන්න තමයි මගේ ටාගට් එක තියෙන්නේ. ඒක මම ඔයගලන්ට නැවතත් මම මගේ Binance account එකට යන්න. ඒක මම ඔයගලන්ට කියලා තියෙනවා මේ මගේ අල්ටිමේට් ගෝල් එක. ඒ කියන්නේ මේ $7.15ක් $7 මේක 15යි මේක 14යි 15යි 16යි මේවා දාගෙන
මෙච්චර පොඩි amountස් දාගෙන ට්‍රේඩ් කරන එක නෙමෙයි. මේක ඩොලර් 1500ක් ඩොලර් 4000ක් ඩොලර් 2000ක් දාලා ට්‍රේඩ් කරන එක තමයි මගේ අල්ටිමේට් ගෝල් එක. ඉතින් ඒකට තමයි මේ ඩේ බයි ඩේ මං ජර්නි එක හදන්නේ. ඒකම මං කියලා තියෙන දැන් හෙට මාසේ පළවෙනිදානේ. හෙට මාසේ මම මාසේ පළවෙනිදාට යම්කිසි ඩොලර්ස් ප්‍රමාණයක් හැම මාසෙම පළවෙනිදාට මගේ අනිත් ඇඩිෂනල් ඉන්කම්ස් වලින් මං එකතු කරනවා. ඉතින් මං ඒවා සඳහන් කරලා තියෙනවා කිහිපයක් මං මොන වගේ ඇඩිෂනල් ඉන්කම්ස්ද ජෙනරේට් කරන්න කියලා. ඉතින් ඒ වලින් ගන්න දේවල් මේක තව ඇඩිෂනල් ඉන්කම් රිසෝස් එකක් එන දෙයක් නිසා ඒකට යොමු කරලා තියෙනවා. ඒ එන මේකත් එක්කම මම බොහෝ දුරට මේ ඩොලර් කොස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ CRV එකයි ඩොට් එකයි. මේ CRV එක මං එන්ටර් වෙලා තියෙන ඩොලර් 10කින් ඒක ඕල්රෙඩි ඩොලර් 769ක ලොස්ට් එකක් දැන්ට තියෙනවා. ඩොට් එක ඩොලර් 12යි ගිහිලා තියෙන මේක ඩොලර් 86ක්. මේකට 12යි මේකට 10යි දැම්මොත් ඩොලර් 22ක විතර එන්ට්‍රි එකක් තමයි ගන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේ ඩොලර් 22 එන්ටර් කරද්දී ඊට වඩා ඩබල් වලටත් වඩා පොඩි වැඩි ඩොලර්ස් ප්‍රමාණයක් මම එකතු කරලා තමයි මම මේක ඩොලර් කොස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න මෙතන මාජින් රේෂියෝ එකත් 0.41ක් ඇවිල්ලා තිනවා. බොහෝ දුරට අද මේ ගත ට්‍රේඩ් එකත් එක්ක වෙන්න පුළුවන්. මේක නැත්තම් ඩොලර් 0.38 39 රේන්ජ් එකේ තමයි තිබ්බේ. ඔලොජි කොයින් එක පොඩි සුළු ප්‍රොෆිට් ප්‍රමාණයකුත් ඇවිල්ලා තිනවා. මේක එහෙම ක්ලෝස් කරන්න මගේ අයිඩියා එකක් නැහැ. මේක ටිකක් සැලකිය යුතු හොඳ ප්‍රොෆිට් එකක් මම බලනවා. මොකද පෞගිය මාස දෙකේම හරියට ඉන්කම් එකක් හම්බුන්නේ නැති නිසා. ඉතින් ඒකත් කලබල නොවි ඉඳලා බලනවා. ඒක තමයි දැනට තියෙන ප්ලෑන් එක. මේ ප්ලෑන් එක ඉදිරියටත් මේ විදියටම හරියට බලලා මැනේජ් කරගන්න තමයි බලන්නේ. හැම වෙලේම දැන් මේ දවස්වල මම සර්වයිව් වීම. ඒ කියන්නේ මේකේ කොහොම හරි ප්‍රොෆිට් එකක් ලොකු ප්‍රොෆිට් එකක් නැතත් සර්වයිව් වෙලා මාකට් එක හෝල් කරගෙන ඉන්න තමයි බලන්නේ. අර මං කිව්ව විදියට මං ගොඩාක් ප්‍රෙඩික්ට් කරනවා. ඒ කියන්නේ ගොඩක් මේක අනිවාර්යයෙන් මේ ප්‍රෙඩික්ෂන් එක නම් හරි මාකට් හැමදාම යට සිටින්නේ නැහැ. නමුත් මේක දැන් පෙබරවාරි මාර්තු මාසෙ වෙනවා කියලා නේ සමහරක් විට මේක 2027 ජනවාරි වෙන්න පුළුවන් මාකට් එක අප් වෙන්නේ. අන්න ඒ වගේ ලොන්ග් ටයිම් බලලා තමයි මං හැම වෙලේම වැඩ කරන්නේ. ඒක තමයි මං හැම වෙලේම අර වීක්ලි මන්ත්ලි chart එකම මගේ මේ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා ඔයගලන්ටත් නැවතත් මතක් කරනවා ඉවසීමෙන් self discipline එකක් හදාගෙන ට්‍රේඩ් කරන්න බලන්න. එන හැමෝටම සුබ දවසක්.